ඔන්න බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි අකුසල් කරලා අපායට ඇදිලා ගියාට පස්සේ ඔහු ඉස්සරලාම යන්නේ අපායි දොරටුව ළඟට කියන. මේ අපායි ඉන්නවා යම රජ්ජුරු. යම රජ්ජුරුව කියන්නේ අපායේ සාධාරණ විනිශ්චයක් ලබා දෙන පායි ප්‍රබලම පාලකය හැටියට ධර්මී විස්තරවෙන් හැම තැනම පාලකයෝ ඉන්නවන. ඒ වගේ අපායට ගියත් එතන ප්‍රධානයක් පාලකය කර්මාන් රූපීව එතන ඉන්න. ඒ කෙනාට ධර්මී කැන යම රජ්ජුරු. මේ යම රජ්ජුරුවන්ගේ කාරී තමයි අපායට ඇදිලා එන කෙනාව සාධාරණ විනිශ්චයක් ලබා දෙනවා. ඔහු බේරන්න පුළුවන්නම් ඔහු එතනින් බේරලා යවනවා. එතරදී එක පාරක් දෙපාරත් තුම් පාරක් නෙමේ. මනුස්ස ලෝක නම් මිනිස්සු කියනවන එක පාරයි දෙපාරයි තුම් පාරයි ආයෝන්නෑ කියනවන. හැබැයි අපායට ගියාට පස්සේ පස්සැරයක් මතක් කරනු. එක පාරත් දෙපාරක් නෙමෙයි. යම රජ්ජුරු පස්සැරයක් මතක් කරනවා ඉම්බා පුරුසේ. නුබ මේ අපායට ආවි නුබේ අම්ම කරපු කර්මගවන්න නෙමේ. නුබේ තාත්ත කරපු අකුසල් ගෙවන්නාවන් නෙමේ. නුබේ නෑදෑයෙක් ඥාතියෙක් හිතවතෙක් කරපු කර්මගෙවන්නාවන් නෙවේ. නුඹ විසින්ම කරගත්ත මේ අකුසල් නිසයි අපායට ආවෙ කියලා පස්සැරයක් මතක් කර. ඔන්න යම රජ්ජුරු ඉස්සල්ලාම අපායට ඇදිලාවට පස්සේ ඕගෙන් අහනවා එම්බා පුරුසේ. නුඹ මේ වගේ අකුසල් කරලා තියෙනවා. නුඹ මනුස්ස ලෝකෙදි පළවෙනි දේවදූතයවත් දැක්කද කියලා. හනේ දැක්කේ නැති කියනවා. එතකොට යම රජ්ජුරු මතක් කරලා දෙනවා පළවෙනි දේවදූතය කියලා එතන විස්තර කරන්නේ. එම්බා පුරුසේ නුඹ දැකලා නැද්ද එදාම ඉපදිච්ච පුංචි දරුවෝ එක තැන මළමුට්ට කරගෙන උඩු බැලි අතට වැතිරිලා අඬන කෑගහන පුංචි දරුවෝ දැකලා නැද්ද? ඒ අය නම් දැක්ක කියන ඕන තරම්. එතකොට යම රජ්ජුරු අහනවා එතකොටවත් නුඹට හිතුන් නැද්ද මමත් ඉපදෙන කෙනෙක් මමත් ඉපදී යන කෙනෙක්. ඒ නිසාවත් මේ වගේ පව්කං කරන්න හොඳ නෑ කියලා හිතුන් නැද්ද? හනේ මට තේරුම් ගන්න බැරි වුණා කිය. යම රජ්ජුරුව එතකොට තමන් කරපු අකුසල් ටික පළවෙනි පාරට මතක් කරලා දෙනවා. තමන්ටම සිහි කරලා යම රජ්ජුරුව අහනවා එම්බා පුරුෂය නුඹ මේ අපායට ඇදිලාවේ. නුඹේ අම්ම කරපු කර්ම ගෙවන්න නෙමෙයි. නුඹේ තාත්ත කරපු අකුසල් ගෙවන්නාවත් නෙමෙයි. නුඹේ නෑදෑයෙක් ඥාතියෙක් හිතවතෙක් යාළුවෙක් කවුරුත් කරපු කර්මයක් ගෙවන්න නුභාවන්නෙමි. නුඹ විසින්ම කරගත්ත මේ වගේ අකුසල් නිසයි අපායටාව කියලා පළවෙනි වතාවේ තමන් කරපු අකුසලේ මතක් කරලා දෙනවා යම රජ්ජුරු. ඊළඟට යම රජ්ජුරු අහනවා එම්බා පුරුෂය නුඹ මේ වගේ අකුසල් කරගනිද්දී දෙවනි දේවදූතයවත් දැක්කේ නැද්ද මනුස්ස ලෝකෙද? අනේ දැක්කේ නැතේ කියන. එතකොට යම රජ්ජුරු අහනවා නුඹ දැකලා නැද්ද වයසට ගිය මිනිස්සු අවුරුදු 80 90 100 වෙලා බොහෝම දුර්වල වෙලා එක් තැන් වෙලා එක තැන මලමුට්ට කරගෙන කෙස් ටික පැහිලා හැම රැඩි වැටලා කුදු ගැහිලා බොහෝම වයෝ වෘද්ධව දුක් විඳින මිනිස්සු නුඹ දැකලා නැද්ද? අනේ ඒවයි නම් ඕන තරම් දැක්කයි කියන. එතකොටවත් නුඹට හිතුන් නැද්ද මමත් වයසට යන කෙනෙක් මමත් ජරාවට පත්වෙන කෙනෙක් මටත් මේ වගේම කුණු වෙලා යන වයසට යන ශරීරයක් තියෙන. ඒ නිසාවත් මේ වගේ පව්කං කරන්න හොඳ නෑ කියලා නුඹ හිතුවේ නැද්ද? අනේ මට තේරුම් ගන්න බැරි වුණා කියනවා. එතකොට යම රජ්ජුරුව දෙවනි පාරත් මතක් කරලා දෙනවා එම්බා පුරුෂය නුඹ මේ අපායට ඇදිලාවේ නුඹේ අම්ම කරපු කර්ම ගෙවන්නාවන් නෙමේ. නුඹේ තාත්තා කරපු අකුසලයක් නිසාවන් නෙමේ. නුඹේ ඥාතියෙක් යාළුවෙක් හිතවතෙක් කරපු කර්ම ගෙවන්නාවන් නෙමේ. නුඹ විසින්ම කරගත්ත මේ වගේ අකුසල් නිසයි අපායට ආවේ කියලා ඔන්න දෙවනි පාරත් තමන් කරපු අකුසලේ ආයමත් යම රජ්ජුරු තමන්ටම සිහිපත් කරලා දෙනවා. එහෙම කියලා ආය අහනවා එම්බා පුරුෂය නුඹ තුන්වෙනි දේවදූතයවත් දැක්කේ නැද්ද මනුස්ස ලෝකෙදී? අනේ දැක්කේ නැතේ කියලා. එතකොට අහනවා නුඹ දැකලා නැද්ද මනුස්ස ලෝකේ ලෙඩ වෙච්ච මිනිස්සු? සමහරු ඉන්නවා ඇස් ලෙඩ හැදිලා ඇස් කුණු වෙලා කන් ලෙඩ හැදෙනවා මූණ පිළිකා හැදෙනවා අතපය කුණු වෙනවා එක තැන මලමුට්ට කරගෙන දුක් විඳින මැරෙන්න පණ අදින නොයේක් ලෙඩ රෝග හැදිලා දුක් විඳින මිනිස්සු දැක්කේ නැද්ද අහනවා. ඒ අය නම් ඕන තරම් දැක්කයි කියනවා. එතකොට යම රජ්ජුරු අහනවා එම්බා පුරුෂය
එතකොටවත් නුඹට හිතුන් නැද්ද මමත් ලෙඩ වෙන කෙනෙක්, මමත් ලෙඩ වෙන ශරීරයක් ඇති කෙනෙක්, මේ වගේ පව්කම් කරන්න හොඳ නෑ, මේ වගේ අකුසල් කරන්න හොඳ නෑ කියලා හිතුවේ නැත්? අනේ මට ඒක තේරුම් ගන්න බැරි වුණා කියලා. එතකොට යම රජ්ජුරුවෝ තුන්වෙනි පාරත් මතක් කරලා දෙනවා, එම්බා පුරුෂය නුඹ මේ අපායට ඇදිලා ආවේ නුඹේ අම්මා කරපු කර්ම ගෙවන්න නෙමෙයි කියලා. නුඹේ තාත්තා කරපු අකුසල් නිසා මෙහි ආවන් නෙමෙයි කියලා. නුඹේ යාළුවෙක්, නෑදෑයෙක්, දරුවෙක්, සහෝදරයෙක් කවුරුවත් කරපු කර්ම ගෙවන්න නුඹ ආවන් නෙමෙයි. නුඹ විසින්ම කරගත්ත මේ අකුසල් නිසයි අපායට ආවේ කියලා යම රජ්ජුරුවෝ තුන්වෙනි පාරත් තමන් කරපු අකුසලේ සිහි කරලා දෙනවා. එතකොට බලන්න දැන් මිනිස්සු මනුස්ස ලෝකෙදී නම් කාගේ හරි ඇඟේ ගහන්න එතනත් උත්සාහ කරනවනේ. බලන්න ඔය උසාවියේ බණ පොතේ අත තියලා බොරුවට දිවුරන මිනිස්සු නැද්ද? ස්වාමීනි මන් නිවැරදි කාර්යයක් කියලා බණ පොතේ අත තියලා දිවුරන. එතකොට අපිට පේනවා මේ මනුස්ස ලෝකේ ස්වභාවය වැරදි කරලා මන් නෙමෙයි මෙන්න මුන් තමයි මේ ඔක්කොම කරේ, මං අහිංසකය, මම මොකුත් දන්නේ නැහැ කියලා දහතේ දිවුරනවනේ. අනුන්ව පාවලා දෙන්න උත්සාහ කරනවා. හැබැයි අපායට ගියාට පස්සේ හෘද සාක්ෂියත් එක්ක අසරණ වෙන තැන යම රජ්ජුරුවෝ ඉදිරියේ තමන් කරපු අකුසල් තමන්ටම සිහි වෙලා එනවා. එතන බොරු කියන්න පුළුවන් තැනක් නෙමෙයි, අනුන්ගේ ඇඟේ ගහන්න පුළුවන් තැනක් නෙමෙයි. ඒ නිසා යම රජ්ජුරුවෝ මතක් කරලා දෙන්නේ, එම්බා පුරුෂය නුඹ මේ අපායට ඇදිලා ආවේ නුඹේ දෙමව්පියෝවත්, ඥාතියෙක්වත්, යාළුවෙක්වත් අනුන් කරපු කර්ම ගෙවන්න මෙහි ආවන් නෙමෙයි. නුඹ විසින් කරගත් අකුසල් නිසායි මෙහෙට ආවේ කියලා තමන් කරපු අකුසලේ මතක් කරන. ඊළඟට යම රජ්ජුරුවෝ අහනවා, එම්බා පුරුෂය නුඹ මනුස්ස ලෝකෙදී හතරවෙනි දේවදූතයවත් දැක්කේ නැද්ද? අනේ දැක්කේ නැtei කියනවා. එතකොට යම රජ්ජුරුවෝ අහනවා, ඈ නුඹ දැකලා නැද්ද? අකුසල් කරලා මේ වැරදි කරලා රජ්ජුරුවන්ට අහුවෙලා දඬුවම් විදින මිනිස්සු දැකලා නැද්ද? ඒ කාලේ තිබුණා දස වදේ කියලා. රජ්ජුරුවෝ මොකද කරන්නේ? වැරදි කරලා අහු වුණාට පස්සේ එක්ක අතක් කපනවා, අත් දෙකම කපනවා, එක්ක කකුලක් කපනවා, කකුල් දෙක කපනවා, බෙල්ල දක්වා පොළොවේ වල්ලලා ඇත්තුලව්ව පාගවනවා, උණු වෙච්ච ගිනියම් වෙච්ච තෙල් කටාරම් වල බස්සනවා, රතු මල් මාලා දාලා කස පහර දිදී නගරේ ඇදගෙන ගිහිල්ලා එක්ක උල තියෙන. මේ වගේ වැරදිකාරයන්ට එදා දීපු දඬුවම් තිබුණා. එතකොට ඒකට ධර්මය කියන්නේ දස වදේ. මේවා හොරෙන් කරපු ඒවා නෙමෙයි. සමහරවිට නගරේ අඬ බෙර ගගා රතු මල් මාලා දාලා කස පහර දිදී නගරේ මිනිස්සුන්ට පේන්න අරගෙන යනවා, මෙන්න අකුසල් කරලා අහු වුණොත් උඹලටත් මේක තමයි. එතකොට මිනිස්සු බය වෙනවා අකුසලේ. එහෙම මිනිස්සු වැරදි කරලා දඬුවම් විඳිනවා නුඹ දැක්කේ නැද්ද? ඒවනම් මං දැක්කයි කියනවා. එතකොට යම රජ්ජුරුවෝ අහනවා, එම්බා පුරුෂය නුඹ හිතුවේ නැද්ද මමත් මේ වගේ පව්කම් කරලා මටත් මේ වගේ විඳින්න වෙයි කියලා හිතුවේ නැද්ද? අනේ මට තේරුම් ගන්න බැරි වුණා කියලා. එතකොට යම රජ්ජුරුවෝ ආයෙමත් කියනවා, එම්බා පුරුෂය නුඹ මේ අපායට ආවේ නුඹම කරපු මේ වගේ අකුසල් නිසා. නුඹේ අම්මා කරපු අකුසලයක් ගෙවන්න ආව නෙමෙයි. නුඹේ තාත්තා කරපු, ඥාතියෙක් කරපු, යාළුවෙක් කරපු කර්ම ගෙවන්න ආව නෙවෙයි. නුඹ විසින් කරගත්ත මේ අකුසල් නිසායි අපායට ආවේ කියලා හතරවෙනි පාරක් සිහි කරලා දෙනවා. ඊළඟට අහනවා, එම්බා පුරුෂය නුඹ පස්වෙනි දේවදූතයවත් දැක්කේ නැද්ද? දැක්කේ නැtei කියනවා. එතකොට යම රජුරෝ අහනවා, ඈ නුඹ දැකලා නැද්ද මැරිච්ච මිනිස්සු මැරිලා දවස් 3ක් ගිය, 4ක් ගිය, සතියක් ගිය, සති කීපයක් ගිය, ඉදිමිච්ච, නිල් වෙච්ච, ශරීරේ තැන් තැන් වලින් පුපුරලා ඕජාව වැగిරෙන, කුණු වෙලා යන මලකුණු දැකලා නැද්ද? ආයිවනම් දැක්කයි කියනවා. එතකොටවත් හිතුන් නැද්ද අහනවා, මමත් මැරෙන කෙනෙක්, මමත් මරණය උරුම කරගත්ත ශරීරයක් ඇති කෙනෙක්, මටත් මේ වගේ මැරුණට පස්සේ දුක් විඳින්න සිද්ධ වෙනවා, ඒ නිසාවත් අකුසල් කරන්න හොඳ නෑ කියලා හිතුන් නැද්ද? අනේ මට තේරුම් ගන්න බැරි වුණා කියනවා. එතකොට යම රජුරු අන්තිම පාරට සිහි කරනවා, එම්බා පුරුෂය නුඹ මේ අපායට ඇදිලා ආවේ නුඹේ අම්මා කරපු කර්ම ගෙවන්න නෙමෙයි, නුඹේ තාත්තා කරපු අකුසල් ගෙවන්න ආව නෙමෙයි, නුඹේ ඥාතියෙක්, හිතවතෙක්, යාළුවෙක් කරපු කර්ම ගෙවන්න ආව නෙමෙයි, නුඹ විසින්ම කරගත්ත මේ අකුසල් නිසා අපායට ආවේ කියලා පස්වෙනි පාරට සිහි කරලා යම රජුරු නිහඬ වෙනවා. ඒක තමයි යම රජුරුවන්ගේ කාර්යය. කෙනෙක්ව සාධාරණ විනිශ්චයකට ලක් කරලා
තමන් කරපු අකුසලේ තමන්ට පස්සරයක් මතක් කරලා යම රජ්ජුරු බේරගන්න ක්‍රමයක් නැත්නම් නිහඬවෙන. අන්න එතනදී යම පල්ලෝ ඇතුළට ඇදලගන්නවා කියන. යම රජ්ජුරු නිහඬ වෙච්ච ගමන් යම පල්ලු මොකද කරන්නේ අපායේ දොරටුවෙන් ඇතුළට ඇදලගන්න. අන්න එතන ඉදං මේ දේවදූත සූත්‍රයේ තියෙන්නේ අපායෙන් අපායට වැටි වැටි මේ නිරේට ඇදිලගිය කෙනාට යම පල්ලු වද දෙන ආකාරය තමයි මේ දේශනාව සඳහන් වෙන්නේ.